සුපුරුදු පරිදි අපේ උරුමයන් ගැන මෙන්ම අපේ අතීත තොරතුරු ගැන වීඩියෝ ඔබ වෙත ගෙන එන්න මාහින්න YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න. අද අපි ඔබව එක් කරගෙන යන්න හිතුවා අපේ රටේ වියලි කලාපයට අයත් අවුරුද්දේ මාස 6කටත් අඩුවෙන් වැති ලැබෙන කාස්ටක පරිසරයක පිහිටි ෂේම භූමියක් වගේ අපූර්ව ආකාරයේ පරිසර පද්ධතියකට. ඒ තමයි වේරගම. එහෙම නැතිනම් ගෝනමැරියාව කියන ගම්මානයේ ස්වාභාවික ජල උල්පත පිහිටලා තියෙන භූමි ප්‍රදේශය. මීට පෙර අපි ඉදිරිපත් කළ වීඩියෝවේ සඳහන් වුණා ගෝනමැරියාව ගමේම පිහිටි වේරගම රජමහා විහාරය ගැන. මතක ඇතිනේ. ඉතින් අනුරාධපුර කැබිතිගොල්ලෑව මාර්ගයේ මැදවච්චේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර ගියාම මුණ ගැහෙන ගෝනමැරියාව ගමේ වේරගම රජමහා විහාර පිවිසුමේම දකුණු පසින් තමයි මේ අපූර්ව ජල උල්පත පිහිටලා තියෙන්නේ. වියලි කලාපීය වනගහනේ වැඩිපුරම දකින්නට ලැබෙන මී, කුඹුක්, මොර, කෝන්, ඇටඹ, බක්මී වැනි විශාල ගස් වගේම කැප්පිටියා, ඇට්ටේරියා, යකිනාරම්, බෝල්පනා, කූරටියා, එරමිනියා, කුළුමිරිස්ස වගේ මධ්‍යම හා කුඩාම ප්‍රමාණයේ ගස්වැල් වලින් සමන්විත වුණ මධ්‍යම ප්‍රමාණයේ කඳු වැටියක බෑවුමේ තමයි මේ අසිරිමත් දිය දහර සිසිල් දිය උල්පතක් විදියට ගලාගෙන එන්නේ. ප්‍රධාන මාර්ගයේ ඉඳලා උල්පත ළඟටම පහසුවෙන් යන්න පුළුවන් විදියට පළාතේ අදාළ රාජ්‍ය ආයතනවල අනුග්‍රහයෙන් ආරක්ෂිත වැටවල් වලින් යුක්ත ලස්සන පාරක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම උල්පතේ ජලය පිරිසිදු ලෙසින්ම ලබා ගන්නට හැකිවන ආකාරයට ඉතාමත් අලංකාර හා නිර්මාණශීලීව ඉදිකිරීමකුත් කරලා තියෙනවා. මේ සියලු ඉදිකිරීම් වලදී ප්‍රදේශයේ රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම හා උපදෙස් නොඅඩුව ලැබිලා තියෙනවා. මීට පෙර අප ඉදිරිපත් කළ වීඩියෝ ගණනාවකම සඳහන් කළා ඔබට මතකත් ඇති. උතුරුමැද පළාතේ පානීය ජලය පිළිබඳව වසර ගණනාවක් පුරාම පැන නැගිලා තියෙන ගැටලුව ගැන. මේ පිළිබඳව ජනතාවට යමක් තේරුම් යන විටත් රජරට ප්‍රදේශයේම වක්වඩු රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළ මට්ටමක් කරා ගිහින්. හැබැයි මේ වන විට නම් ප්‍රදේශයේ ජනතාව මේ ගැන හොඳ හැටි දැනුවත් වෙලා ඉන්නේ. ඒ නිසාම පිරිසිදු කරන ලද ජලය මිලදී ගැනීම හෝ සමහර ගම්මානවල පිහිටි මේ ආකාරයේ ස්වාභාවික ජල උල්පත් වලින් ජලය ලබා ගැනීමට පුරුදු වෙලා. පසුගිය කාලයේ පානීය ජලය සඳහා මේ උල්පත මහත් ප්‍රසිද්ධියක් ලබාගත් අතරම මේ අවස්ථාව බලා ජලය බෝතල් කිරීමේ ව්‍යාපෘතියක් මේ උල්පත ආශ්‍රිතව ආරම්භීම පිණිස පෞද්ගලික සමාගමක් උත්සාහ දැරුවත් විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේගේ මැදිහත් වීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ට එය වළක්වා ගත හැකි වුණා. ඉතින් මේ ජල උල්පතත් නිරන්තරයෙන්ම පානීය ජලය ලබා ගන්න එන ප්‍රදේශවාසීන්ගෙන් නම් අඩුවක් නැහැ. දුර බැහැර ගම්මාන බොහොමයක ජනතාව පවා ජලය ලබා ගන්නට මෙතනට එන්නේ Tamange මෙන්ම තම පවුලේ සෞඛ්‍ය ආරක්ෂාව සියල්ලටම වඩා වැදගත් නිසාමයි. මේ පළාතේ පිහිටි සමහර උල්පත් අසලටම Tamange වාහන වලින් යන්න පුළුවන් වුණත් මෙතනදී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සලකලා උල්පත් ජලයේ පිරිසිදුභාවය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය නිසාම කිසිම ආකාරයේ වාහනයකට මේ උල්පත අසලටම යන්න බැරි විදියට තමයි ආරක්ෂක වැට ඉදි කරලා තියෙන්නේ. වාහන වලින් පැමිණෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ වාහන ඒ සඳහා වෙන්නුන ඉඩකඩක නතර කරලා තමන් ගෙනව භාජන වලට ජලය පුරව ගන්න පුළුවන්. පසුගිය කාලයේදී මහජන සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ අදාළ රාජ්‍ය ආයතනවල පර්යේෂකයන් පිරිසක් විසින් කැබිතිගොල්ලෑව හා ඒ අවට ඇති උල්පත් වලින් ලබාගත් ජල සාම්පල රැගෙන ගොස් පරීක්ෂා කර බලා තියෙනවා. ඒවයි ප්‍රතිඵල වලට අනුව මේ උල්පත් සියල්ලෙම ජලය ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිත බවට සහතික කරලා තියෙනවා. මේ අවස්ථාවේදී නායක ස්වාමින් වහන්සේගේ මැදිහත් වීම සිදු නොවන්නට මේ ප්‍රදේශයේ තවත් බොහෝ දෙනෙක් වක්වඩු රෝගීන් බවට පත් වෙන්නට ඉඩ තිබුණා. ඒ වෙනුවෙන් සියලුම ප්‍රදේශවාසීන් උන්වහන්සේ වෙත දක්වන්නේ අසීමිත ගෞරවයක් වගේම භක්තියක්. ඉතින් එදා ඒ විදිහට මිනිසුන් වෙනුවෙන් පෙනී ඉඳලා නායක ස්වාමින් වහන්සේ සිදු කරගත්තේ මහා පුණ්‍ය කර්මයක්මයි. ඉතින් ඔබත් උතුරුමැද ප්‍රදේශයේ සංචාරය කරන වෙලාවක අනුරාධපුරේ ඉඳලා මැදවච්චිය හරහා කැබිතිගොල්ලෑව, පදවිය, වාහල්කඩ, යාන්නෝය වගේ ප්‍රදේශ කරා යන අවස්ථාවකදී මොහොතකට නවතින්න. විඩාබැර වෙලා සිටින ඔබ මේ වේරගම ෂේම භූමියට පිවිසෙන්න.
ඒ සිසිලසේ උරුමකාරයෙක් වෙන්න. ඔබේ ගමන් විඩාව ගමනාන්තය දක්වාම නිවා දමනවා. ඒක ඇත්තමයි. හැබැයි අමනාප නොවි මේ ටිකත් මතක තියාගන්න. මේ අවට පරිසරය හොඳින් ආරක්ෂා කරගන්න. ඔබේ පාසටහන් හැර කිසිවක් දමා නොයන්නටත්, නිහඬ බව රැකගන්නටත්, අපවිත්‍ර නොකරන්නටත් ඔබ සැලකිලිමත් වීම වෙනුවෙන්ම ඔබට බෙහෙවින්ම ස්තුතියි. නම් මේ වගේම අපේ තවත් උරුමයක් හෝ අතීත තොරතුරක් රැගෙන අපේ මීළඟ වීඩියෝවෙන් ආයමත් හමු වෙමු. එතෙක් අප හා රැඳී ඉන්න. අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.